Okay traders, එහෙනම් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Elliott Wave education video series එකේ තුන්වෙනි වීඩියෝ එකට. ඉතින් traders අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ leading diagonal ගැන. අපේ පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරා impulsive wave එකක් ගැන. අපි දෙවෙනි වීඩියෝ එකෙන් කතා කරා ending diagonal එකක් ගැන. එතකොට මේ motive wave වල අවසාන වීඩියෝ එක තමයි මේ තියෙන්නේ. අද අපි කතා කරන්නේ leading diagonal ගැන. ඉතින් මේකට අපි expanding diagonal කියලාත් කියනවා. එතකොට traders ඔයාලට කැමති නම් පුළුවන් මේ chart එක ඇදගන්න ඔයාලා note එකක් maintain කරන් යනවා නම් මේ chart එක ඔයාලට පුළුවන් වීඩියෝ එක post කරලා මේ chart එක ඇදගන්න. හරි, අපි පාඩම පටන් ගත්තොත් traders right. හරි, මම මේ උඩ තියෙනවා ගැන කතා කරන්න යන්නේ. ඒ ගැන තමයි පල්ලෙහාත් තියෙන්නේ. right. ඔයාලට පුළුවන් මේ මම කතා කරන ගමන් මේ ටික ඔයාලට පුළුවන් note down කරගන්න. අපි ඊට පස්සේ අපි chart එකක් පෙන්නන්න real chart එකෙත් market එකෙත් ඔයාලට example අනිවාර්යෙන් මෙතනදිත් පෙන්නනවා. හරි, අපි බලමු දැන් motive wave වල තියෙන මේ leading diagonal කියන scenario එක ගැන අපි දැන් කතා කරමු. හරි, මෙතනදිත් තියෙන traders අර අපි කතින් කරා වගේම wave පහකින් සමන්විත wave එකක් තමයි leading diagonal එක කියන්නේ. right. ඉතින් එතනදී මේ මේවා ටික ඔයාලා පුළුවන් නම් traders ඔයාලා අනිවාර්යෙන් note down කරගන්න මේ ටික. right. එතකොට දෙවෙනි rule එක මොකක්ද? right. wave 2 cannot break the starting point of wave 1. right. මම ඔයාලට දැන් මෙවුවා කියා දෙන ගමන් මේ ටික explain කරන්නම්. මම chart එකේ අදින ගමන්. හරි. right. මෙතන අන්න තියෙනවා wave පහකින් සමන්විත wave 2 cannot be break starting point of wave 1. හරි. දැන් කලින් වගේම අපි wave ඔන්න පහක් අපි අදගත්තා. හරිද? wave 2 cannot break the starting point of wave 1. ඒ කියන්නේ wave 2 එක break වෙන්න බෑ හෝ equal වෙන්න බෑ මේ starting point of wave 1. wave 1 එකේ starting point එක අපි එතන කියන්නේ 0 කියලානේ. ඒ කියන්නේ මෙන්න මේ මෙතන මේ මෙන්න මේක break කරගෙන එන්න බෑ, wick එකක්වත් ගහන්න බෑ. ඒක තමයි පළවෙනි rule එක. හරිද traders? මේක ලකටම එන්න පුළුවන්. හැබැයි break කරගෙන හරි equal හරි වෙන්න බෑ. ඒක තමයි පළවෙනි අපේ තියෙන දෙවෙනි rule එක. right. අපි යන් ඊළඟ rule එකට. wave 4 cannot overlap with wave 2. right. අපි ආයෙ chart එකට යන්න. wave 4 එක overlap වෙන්න බෑ wave 2 එකත් එක්ක. ඒ කියන්නේ wave 4 එක impulsive wave එකේ නම් wave 1 එක ගාවටවත් එන්න බෑ. wave 1 එකට tally වෙන්නත් බෑ. මෙතන overlaps වෙන්නත් බෑ impulsive wave. හැබැයි leading diagonal සහ ending diagonal වලදී wave 1 එක level එක break කරගෙන එන්න පුළුවන්. හැබැයි overlap වෙන්න බෑ wave 2 එක. හරිද? ඒ කියන්නේ මේ විදිහට chart එක වෙන්න බෑ. හරිද? ඒ කියන්නේ මෙන්න මෙතන මම line එක උඩට අරන් පෙන්නුවොත් මේ විදිහට overlap වෙන්න බෑ. equal වෙන්නත් බෑ, overlap වෙන්නත් බෑ. හැබැයි උඩින් තියෙන්න පුළුවන්. උඩින් තමයි තියෙන්න පුළුවන්. හරිද? හරි. අපි යන් ඊළඟ point එකට එතකොට. wave 2 and wave must be correction wave would typically zigzag in 2 and 4 will be must be corrective wave typically in a zigzag pattern. ඔන්න ඊළඟ pattern එක. wave 2 එකයි wave 4 එකයි අනිවාර්යෙන් මොකද්ද වෙන්න ඕනේ? zigzag pattern එක. zigzag කියන්නේ මේ ABC correction pattern එකක් නේ කියන්නේ traders. මේ විදිහක ABC correction pattern එකක් තමයි මෙතන wave 2 එකේ. ඒ කියන්නේ මෙන්න මේ wave එකේ සහ මෙන්න මේ wave එකේ තියෙන්න ඕනේ. wave 2 එකේ 4 එකේ. හරිද? right. එතකොට දැන් correction patterns කීයක් තියෙනවද? දැන් ඔයාලට අනිවාර්යෙන් මතක තියෙන්න ඕන. මම කියපුවා තාම මතක කරා. අපි correction pattern තාම ඉගෙනුවේ නෑ 100%. හැබැයි correction pattern ටික මම දැන් කතා කියලා මතක තියෙන්න ඕනේ. හරිද? correction patterns ඔන්න මම ආයෙ පාරක් කියනවා. correction patterns තුනක් තියෙනවා. ඒ තමයි zigzag, flat සහ triangle. හරිද? එතකොට මේ තුන ගැන අපි deeply කතා කරනවා. zigzag ಜಾති කීපයක් තියෙනවා, flat ಜಾති කීපයක් තියෙනවා, triangle ಜಾති කීපයක් තියෙනවා. ඒවා ගැන අපි ඉදිරි වීඩියෝ වලදී අනිවාර්යෙන් කතා කරනවා. right. leading diagonal එකේදී අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ wave 2 එකේ wave 4 එකේ zigzag pattern එක. flat එකක් තියන්න පුළුවන්ද? බැහැ.
ට්‍රයැන්ගල් එකක් තියෙන පුළුවන් බෑ. හොඳට මතක තියාගන්න ඒක රූල් එකක්. හරිද? අනිවාර්යෙන් ඔයාලා chart එකක් මේව කරගෙන මෙතන overlaps වෙලා දීලා මෙතන ට්‍රයැන්ගල් එකක් වගේ දැක්කොත් ඒක leading diagonal එකක් වෙන්නේ නැහැ. හරිද? leading ඒක අනිවාර්යෙන් leading diagonal එක rules break වෙලා ඉවරයි. එතකොට ඒ scenario එක invalid වෙනවා. හරිද? හරි. අපි යන් ඊළඟ point එකට. ඊළඟ එක තමයි wave 1 3 and 5 must be either impulse or zigzag pattern. හරි. මෙතනදී මොකද්ද කියන්නේ traders? හරිද? wave 1 එකයි wave 3 එකයි wave 5 එකයි impulse එකක් කරේ zigzag එකක් කරේ තමයි වෙන්න පුළුවන්. හරිද? දැන් ending diagonal එකේ මොකද්ද තිබ්බේ? ending diagonal එකේ මේ හැම pattern එකක්ම තිබ්බේ zigzag විතරයි. right? wave 1 එකක් zigzag, wave 2 එකක් zigzag, 3 එකයි 4 එකයි 5 එකයි මේ ඔක්කොම zigzag විතරයි තිබ්බේ. zigzag pattern වලින් විතරයි. ඒ කියන්නේ ABC උඩට ගියා එක complete කරා. ABC දෙක වැටුණා. ABC 3 ගියා. ABC 4 ගියා. ABC 5 ගියා. හරිද? එතකොට තමයි ending diagonal එකක් එතනදී zigzag pattern වලින් විතරයි ending diagonal වලදී. හරිද රෙඩි? හැබැයි leading diagonal වලදී මොනවාද කොහොමද හදන්න පුළුවන්? zigzag හරි impulse හරි තමයි 1 3 5 කියන අනිවාර්ය impulse හරි zigzag හරි වලින් තමයි හදන්න පුළුවන් වෙන්නේ. පළවෙනි එකේ triangle එකක් හදන්න පුළුවන්ද? බෑ. flat එක බෑ. අනිවාර්යෙන් zigzag එකක් හරි impulse එකක් හරි. හරිද? හරි. ඊළඟ point එකට ආවා. if wave 1 is an impulse, then wave 3 and wave 5 must be also impulsive wave. ඒ කියන්නේ මොකද්ද? right? wave 1 එක impulsive wave එකක් වුණොත් impulse එකක් කියන්නේ මොකද්ද එතකොට? impulse එකක් කියන්නේ wave පහකින් සමාදිත motive wave එක. 1 2 3 any type of correction wave 5. හරිද? ඒ කියන්නේ මේ වගේ impulsive wave එකක් තමයි wave 1 එකේ වෙන්න පුළුවන් leading diagonal එකේ. හරිද? right. එතකොට wave 1 එක මොකක්ද ඒක කියන්නේ? එතකොට පැහැදිලි කරන්නේ wave 1 එක impulse එකක් වුණොත් wave 3 එකයි wave 5 එකයි impulsive wave එකක් වෙන්නම ඕනේ. ඒක අනිවාර්යයි. ඒක must එකක්. හරිද? wave 1 එක impulse එකක් වෙලා wave 3 එක zigzag එකක් වෙන්න පුළුවන්ද? බැහැ. හරිද? අනිවාර්යයෙන්ම wave 1 එක impulsive wave එකක් වුණොත් අනිවාර්යෙන් wave 3 එකයි wave 5 එකයි impulsive wave එකක්මයි. right. ඊළඟ point එක. if wave 1 is a zigzag, wave 3 and wave must be also zigzag waves. ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ wave 1 එක zigzag එකක් ගන්න. මෙන්න මේ wave එක zigzag කියන්න wave 3 එකයි wave 5 එකයි zigzag pattern වෙන්න ඕනේ. right? එතකොට මෙතන combine වෙන්න බෑ. හරිද? ಜಾති දෙකක් තියෙන්න බෑ. ඔන්න. සරලව කිව්වොත් ඔන්න මම ආය පාරක් කියන් යනවා. හරිද? හරි. මම අන්තිම එකත් කතා කරලා මම ආයේ ඔයාලට මේක ආයේ ඔයාලට මතක් කරන්නම්. A leading diagonal cannot form another diagonal. leading diagonal එකක් ඇතුලේ තව diagonal එකක් හදන්න බෑ කියන එක තමයි මෙතන තියෙන්නේ. මේජර් කවුන්ට් එක. right. මම නැවත පාරක් මුල ඉඳන් කතා කරොත් chart එකේ මම note එකට යන්නේ නැතුව right. ඔන්න wave 1 එක start වුණා 0 point එකේ ඉඳන් wave 1 එක start වුණා. මම මේ line එක මේව කරගන්න. wave 1 එක complete කරා. දැන් wave 2 එක කොහොමද වැටෙන්න පුළුවන්? only zigzag. zigzag එකක් විතරයි. flat එකක් හදන්න පුළුවන්ද? බෑ. triangle එකක් හදන්න පුළුවන්ද? බෑ. right. ඔන්න zigzag එකකින් wave 2 එක වැටුණා. wave 2 එක wave 1 එකේ starting point එක වෙන මෙන්න මේ 0 point එක equal හරි මෙතන break කරගෙන පල්ලෙහාට එන්න පුළුවන්ද? මේ line එක break කරගෙන බලන්න. බෑ. overlaps වෙන්න බෑ. අනිවාර්යයෙන්ම උඩ තමයි තියෙන්න ඕනේ. අනිවාර්යෙන් zigzag එකකින් වෙන්නත් ඕනේ. අනිවාර්යෙන් මේක equal වෙන්නත් බෑ. overlaps වෙන්නත් බෑ. weak එකක්වත් අදින්න බෑ. එතකොට scenario එක invalid වෙනවා. හරිද? right. ඔන්න wave 2 එක complete. wave 3 එක කොහොමද වෙන්න ඕනේ? හොඳට මතක තියාගන්න. දැන් හිතන්න wave 1 එක impulsive wave එකක් වුණා.
ඉම්පල්සිව් වේව් එක කියන්නේ වේව් පහකින් තමතට මොටිව් වේව් එක. රයිට්? එතකොට මේක ඉම්පල්ස් එකක් නම් වේව් 1 එක ඉම්පල්ස් එකක් නම් වේව් 3 එක ඉම්පල්ස් එකක් වේව් 5 එක ඉම්පල්ස් එකක්. හරිද ට්‍රේඩර්ස්? රයිට්. වේව් 2 එක ඔන්න කම්ප්ලීට් කරා. වේව් 3 එක මෙතන ඉම්පල්ස් එකක් නිසා මේකත් ඉම්පල්ස් එකක් විදියට ගියා. වේව් 4 එක අනිවාර්යයෙන්ම zigzag pattern එකක් වෙන්න ඕනේ. zigzag pattern එකක් වෙන්න ඕන. ඒක zigzag විදියට වැටුණා. wave 1 එක impulse එකක් නිසා wave 3 එකත් impulse, wave 5 එකත් impulse එකක්. right? එතකොට wave එකකට පුළුවන් ද wave 1 එක break කරගෙන පල්ලෙහාට එන්න? ඔව් පුළුවන්. diagonal වල පුළුවන්. හැබැයි wave 4 එකට පුළුවන් ද wave 2 එක overlap වෙන්න හරි equal වෙන්න හරි? බෑ. එතකොට වෙන්නේ මේ scenario එක invalid වෙනවා. right. හරි. දැන් මම මේක තව ටිකක් වාර සරල විදිහට කියා දෙන්න. ඔන්න. එතකොට මේ රූප සටහන ඔයාලත් පුළුවන් නම් අද ගන්න. එතකොට ඔයාලා තවත් වාගේ ඔළුවට තවත් පැහැදිලි වෙනවා. ඔන්න පළවෙනි ඔන්න 1 2 3 4 5 right. ඔන්න පළවෙනි ඉම්පල්ස් එක ගියා. පළවෙනි මෝටිව් වේව් එක ගියයි. එතකොට ඒ ඉවර කරේ මේජර් වේව් 1 එක. හරිද? මම මේක දැන් 2 එක දාලා 3 4 විදියට මේ විදියට දා ගන්නවා. right? හරිද? ඔන්න. එතකොට ABC එකකින් ඔන්න වැටෙනවා. ආයෙ කොහොමද වෙන්න ඕනේ? හරිද? ආයෙ මොකද්ද වෙන්න ඕනේ? ආයෙ මෝටිව් වේව් එකක් යන්න ඕනේ. ඉම්පල්ස් එකක් මෙතන ඉම්පල්ස් එකක් නිසා මෙතනත් ඉම්පල්ස් එකක් යන්න ඕනේ. 1 2 3 4 5යි. මම මේ කලර්ස් ටික වෙනස් කරගන්නවා ඔයාලට. මම මේක ඇදලා තව දෙයක් ඔයාලට විශේෂ දෙයක් පැහැදිලි කරන්නම්. හරිද? හරිද? right. එතකොට wave 4 එක මොකද්ද වෙන්න ඕනේ? wave 4 එක වෙන්නත් ඕනේ අනිවාර්යයෙන්ම zigzag එකක් වෙන්න ඕනේ. 1 ABC. ඔන්න ABC විදියට යනවා. එතකොට wave 5 එක මොකද්ද වෙන්න පුළුවන්? 1 එකත් impulse, 3 එකත් impulse. එතකොට wave 5 එකත් impulse. ඔන්න wave 5ක් ගියා. right. ඔයාලත් මේක අනිවාර්යෙන් ඔයාලගේ නෝට් ඩවුන් වල මේක මේව කරගන්න. අනිත් විශේෂම කාරණාව තමයි ලීඩින් ඩයගනල් වල දැන් එන්ඩින් ඩයගනල් එක ඔයාලා ස්ට්‍රක්චර් එක හොඳට මතක් කරගන්න කොයි වගේද එන්ඩින් ඩයගනල් වල කොහොමද තිබ්බේ? හරිද? එන්ඩින් ඩයගනල් එක නිකන් තිබ්බේ අර chart pattern trade කරන කට්ටිය ඔයාලා දන්නවා. අනේ අර rising wedge pattern එකක් විදියෙන්නේ නිකන් එන්ඩින් ඩයගනල් එක තියෙන්නේ. ඔය විදියෙන්නේ 1 එක ගියා 2 එක ගියා 3 එක ගියා 4 එක ගියා 5 එක ගියා strong reversal pattern එක. ending diagonal කියන්නේ strong reversal pattern එක. right? ඔන්න ওই විදිහට තමයි ending diagonal එක. ඒකේ වචනේම අදහස තියෙනවනේ ending වගේ එහෙම එකක්. හරිද? දැන් leading diagonal එක expanding මොකද leading expanding විහි ඒ කියන්නේ expanding කියන්නේ end end විශාල වෙනවා කියන meaning එක. හරිද? එතකොට ending diagonal එකේ structure එක ටිකක් තියෙන්න ඕනේ මෙන්න මේ විදියට. right? මෙන්න මේ විදියට. ඒ කියන්නේ wave ඔන්න 1 එක ගියා. ඔන්න 2 එක වැටුණා. 1 එකට වඩා 3 එක ටික් වෙන්න ඕන. ඔන්න wave 4 එක ගන්නවා. එතකොට 3 එකට වඩා 5 එක දික් වෙන්න ඕනේ. මේක අනිවාර්යෙන්ම ඔළුවේ තියාගන්න. හරිද? මොකද්ද? ending diagonal එකක තියෙන එක end උල් වෙන ස්වභාවයක් වගේ තියෙන leading diagonal. එහෙම නැත්නම් expanding diagonal වලදී wave 1 එකට වඩා wave 3 එක විශාලයි. wave 3 එකට වඩා wave 5 එක විශාලයි. උතර මතක දාගන්න ඔළුවට දාගන්න. wave 1 එකට වඩා
වේව් 3 එක විශාලයි. වේව් 3 එකට වඩා වේව් 5 එක අනිවාර්යෙන්ම දික් වෙන්න ඕනේ. ඒක රූල් එකක්, ඒක මස්ට් එකක්. එහෙම සිනාරියෝ එකක් එහෙම දැක්කේ නැත්තම්, එහෙම නෙමෙයි නම් ඒ chart එක ඔයාලා බලන අනිවාර්යෙන් ඒ සිනාරියෝ එක ඉන්වැලිඩ් සිනාරියෝ එකක්. ඔයාලා ලීඩින් ඩයගනල් එකක් විදියට ඔයාලට ඒක ගන්න බෑ. අනිත් කාරණාව තමයි ට්‍රේඩර්ස්, මම මේ ටික අයින් කරගත්තොත් right නෝට් එකට ගියොත් ආයෙ පාරක් මේ පැටර්න් එක ඇවිල්ලා ටිකක් රෙයා පැටර්න් එකක්. රෙයා කිව්වට දැන් යූෂුවලි අපිට ටිකක් දක ගන්න පුළුවන්. නමුත් එන්ඩින් ඩයගනල් වලට සාපේක්ෂව ලීඩින් ඩයගනල් ටිකක් රෙයා. දෙවෙනි කාරණාව, in a leading diagonal wave the fifth wave can overshoot. Right, මම මේ ටික කතා කරගෙන ගිහිල්ලා ඔයාලට explain කරන්න. Usually we can see this pattern in wave 1 or wave A. ඊළඟ point එක, if wave 1 is leading diagonal, wave 3 has chance to extend. හරි, අපි දැන් යන් නැවත පාරක් chart එකට. දැන් මෙතන මොකද්ද තියෙන්නේ? රෙයා පැටර්න් එකක්, ඒක ඔයාලට තේරෙනවා. in a leading diagonal the fifth wave can overshoot. fifth wave overshoot වෙන්න ඉඩකඩක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? overshoot කරනවා කියන්නේ wave 1 එක ගියා, wave 2 එක පල්ලෙහාට ගියා. දැන් හොතට මතක් කරන්න, wave 1 එකට වඩා අනිවාර්යෙන් wave 3 එක මොකක්ද වෙන්න ඕනේ? අනිවාර්යෙන් දික් වෙන්න ඕනේ. wave 3 එක ගියා, wave 4 එක 6 එකකින් වැටුණා, wave 5 එක overshoot වෙනවා. ඒ කියන්නේ wave 5 එක මේ දෙකට සාපේක්ෂව සමහර වෙලාවට overshoot කරනවා. ඒ කියන්නේ ටිකක් වැඩිපුර ඒක රන් වෙනවා. හරිද? ඒක වැඩිපුර overshoot වෙනවා උඩට. හරි, පල්ලෙහාට හරි එන්ඩින් ඩයගනල් එක පල්ලෙහාට ඇදුනොත්, ඒ කියන්නේ ට්‍රෙන්ඩ් ඩවුන් ට්‍රෙන්ඩ් එක වැටෙනොත් ටිකක් වැඩිපුර වැටෙනවා. එන්ඩින් ඩයගනල් එකක් අප් වෙන මාකට් එක ඇදුනොත් fifth wave එක overshoot වෙනවා. ගොඩක් උඩට ලොකු ප්‍රොෆිට් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ස්නයිපර් ප්‍රොෆිට් වගේ, ස්නයිපර් ෂොට් ප්‍රොෆිට් කියලා කියන්නේ. ඒ වගේ chance එකක් තියෙනවා මේ wave 4 එකක් වගේ තැනකින් ඔයාලා entry එකක් catch කරගත්තොත් හොඳ ප්‍රොෆිට් එකක් එතනදී wave 5th එකෙන් හොඳට ජෙනරේට් කරගන්න පුළුවන්. ඊළඟ point එකට, usually we can see this pattern wave 1 of or wave A. ඒ කියන්නේ normally මේ leading diagonal එක හැදෙන්නේ wave 1 එකක හරි. ඒ කියන්නේ wave, දැන් motive wave එකක් කියලා ගමුකෝ. motive wave වල අපි impulsive wave එකක් කියලා ගමුකෝ. දැන් මෙන්න මේක impulsive wave එකක්. 1 2 3 4 5 right. මේ වගේ පැටර්න් එකක, මේ වගේ impulsive wave එකක පළවෙනි wave එකේ, කියන්නේ මෙන්න මේ wave එකේ, හරිද, leading diagonal එකක් හැදුනොත්, හරිද, leading diagonal එකක් හැදුනොත් මෙන්න මේ විදියට මේ විදියට leading diagonal එකක් හැදුනොත් පළවෙනි wave එකේ, හරිද, අපි දැන් මේක ගමුකෝ leading diagonal එක කියලා. හරිද, right, ඔන්න leading diagonal එකක් ඇදලා තියෙනවා. හරිද, wave 3 can chance to extend. ඒ කියන්නේ මේ වගේ wave 1 එකක leading diagonal එකක් ඇතුණා කියන්නේ wave 3 එක ටිකක් අපි හිතනවට වඩා ගොඩක් ටිකක් ලොකු run එකක් දුවන්න ලොකු chance එකක් තියෙනවා. මමත් ඒක charts වල නිතරම දකින දෙයක් තමයි leading diagonal එකක් අනිවාර්යෙන් හැදුනොත් wave 1 එකක අනිවාර්යෙන්ම ලොකු possibility එකක් තියෙනවා. 99%කට ලොකු possibility එකක් තියෙනවා wave 3 එක ගොඩක් run වෙනවා. හරිද? අපි අර වෙනද දකින impulsive wave එක third wave එකට වඩා ටිකක් run වෙනවා. පළවෙනි wave එකේ leading diagonal එකක් හැදුනොත්. right, ඊට පස්සේ මේක තියෙනවා ආයෙ පාරක් if wave 1 right නෑ ඒකම තමයි. right, එතකොට wave A එකක, ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්න zigzag එකක් වගේ එකක් කියලා. දැන් zigzag එකක් මේ වගේනේ zigzag එකක්. හරිද? දැන් එතකොට මේකනේ wave A එක. right, මේක wave B එක, මේක wave C කියලා අපි ගමුකෝ. ඒ කියන්නේ මේ chance එක වැඩි wave A එකක leading diagonal එකක් හැදෙන්න. ඒ කියන්නේ මේ වගේ wave එක. එතකොට wave C එකේ හැදෙන්න chance එකක් හදෙන්න පුළුවන්ද? හැදෙන්න පුළුවන්, හැබැයි chance එක අඩුයි.
ඔයාලට දැන් මගේ වීඩියෝස් මුල ඉඳන් බලුවා නම් හොඳට ඇහුවා නම් මම මොකද්ද කිව්වේ එන්ඩින් ඩයගනල් එකක් හදන්නේ මොන වගේ තැන්වලද එන්ඩින් ඩයගනල් එකක් ගොඩක් වෙලාවට මාකට් එකේ හැදෙන්නේ වේව් 5 එකේ හරි වේව් 100 එකේ හරි හරිද එතකොට ලීඩින් ඩයගනල් එකක් ගොඩක් වෙලාවට මාකට් එකේ හැදෙන්නේ අනිවාර්යෙන් වේව් 1 එකක එහෙම නැත්නම් වේව් ඒකක right ඔන්න ඔයාලට මම දැන් හිතනවා rules ටික කියා දුන්නා guidelines ටික කියා දුන්නා ඔයාලට කැමති නම් වීඩියෝ එක post කරලා අනිවාර්යෙන් මේ ටික අනිවාර්යයෙන්ම ලියා ගන්න කටපාඩම් කරගත්තත් ප්‍රශ්නයක් නැහැ මොකද මේ rules නැතුව නම් trade කරන්න යන්න එපා මොකද rule break කරොත් අනිවාර්යෙන් ඔයාලා මේ analyze කරන chart එක වර්ධිනවා හරිද අපිට ඊළඟට තියෙන්නේ retracement levels හරිද right මේ retracement ටික levels ටිකත් ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලගේ note down වල ලියා ගන්න හරිද එතකොට අනිත් කාරණාව මම මෙතනදී chart එක real chart එකක් පෙන්වන්න කලින් ඔයාලට පෙන්නුවොත් නෑ කමන්නේ මම මේක දැනට ටික අයින් කරගන්න ඔයාලා තව පාරක් මේක explain කරන්නම් හරිද ඔන්න අපි leading diagonal එක අද ගන්න යන්නේ අපි retracement level එකම අපි leading diagonal එක ඔන්න මම පෙන්නන්න හරිද right ඔන්න wave 1 එක ගියා wave 2 එක පොඩකින් alright okay wave 1 එක 2 එක 3 4 ඔන්න හරි ඔන්න මම නිකන් දැනට දාගත්තා wave 2 එක common target එක තමයි 0.5 0.618 0.786 0.66886 මොකද්ද wave 2 එකේ rule එක දැන් මතක තියෙන්න ඕනේ wave 2 එක wave 1 එකේ starting point එකේ equal වෙන්න බෑ overlaps වෙන්න බෑ right wave 2 එකේ අනිවාර්යෙන් wave 0 point එකට මේ starting point එකට උඩ තියෙන්න ඕනේ එතකොට common target මොනවද 0.5 common target ටික ගන්න ඔයාලට Fibonacci retracement tool එක මම මේව bookmark දාගෙන තියෙන නිසා මට ලේසි මේව ගන්න පුළුවන් ඔයාලත් මෙතන ඔයාලට ලේසි මෙතන star දාගන්න එතකොට ඔයාලට පුළුවන් මේ වගේ පාර එකක් ඔයාලට create වෙනවා ඉතින් Fibonacci retracement tool එක use කරලා wave 2 එකේ target එක ගන්න බිඳුවේ ඉඳලා 1 එකට තියා ගන්නවා එතකොට අපේ common targets ටික මෙන්න මේ ටික හරිද ඊට පස්සේ wave 3 එකනේ ඊළඟට යන්නේ right wave 3 එකේ අපි ගන්නෙ කොහොමද trend base fib extension එකෙන් තමයි ඒක අපි target stick ගන්න. ඒකට අපි trend base fib extension එක use කරලා අපි බිඳුවේ wave 3 එකේ target එක ගන්න බිඳුව 1 2 right එතකොට මම මේවා ඔක්කොම save කරලා තියෙන්නේ templates හදාගෙන right ඒකේ common target ටික මම මෙතන set කරගෙන තියෙනවා wave 3 එකේ common target ටික තමයි 1.272 1.414 1.618 ඒවා ටික තමයි common target ටික wave 3 එකේ common targets ටික right මම මේක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලත් මේව ටික note down කරගන්න. right Fibonacci retracement එක tool එක කොතනින්ද තියන්නේ Fibonacci trend base fib extension එක කොහොමද තියන්නේ කියලා ඔයාලා අනිවාර්යෙන් මේ note down කරගන්න. නැත්තම් මේක වරදිනවා ඔයාලා ගන්න තැන් අනුව. හරිද? හරි. දැන් අපි wave 3 එකත් අපි දාගත්තානේ. right ඔන්න wave 3 එක මෙතනින් මේ හරිය retrace කරා කියලා අපි හිතමු. right ඊට පස්සේ wave 4 එකේ common targets ටික මොනවද? 0.5 618 786 66 886 රූල් එක මතක තියාගන්න wave 4 එක 1 එක ගාවට එන්න පුළුවන් issue එකක් නැහැ එන්න බැරි scenario එක invalid වෙන්නේ mode impulsive wave එක විතරයි right මෙතන break කරගෙන පල්ලෙහාට එන්න පුළුවන් overlaps වෙන්න පුළුවන් wave 2 එකත් එක්ක බෑ equal වෙන්න පුළුවන්ද බෑ weak එකක්වත් වෙන්න පුළුවන්ද බෑ අනිවාර්යෙන් උඩින් තියෙන්න ඕනේ wave 4 එකේ common targets ටික ගන්න Fibonacci retracement tool එක use කරලා wave 2 එකේ ඉඳලා wave 4 එකට තියා ගන්නවා right අපි expect අපි හිතමු 0.66 වලින් retrace කළා කියලා price එක හරි දැන් අපි ගන්න යන්නේ wave 5 එකේ targets ටික right
wave 5 එකේ target stick කොහමද ගන්නෙ wave 5 right 2 3 4 වලට Fibonacci trend based flip extension එක use කරනවා targets tema 1 1.272 1.414 1.618 right ඔන්න අපි ගන්න යන්නේ 3 එකේ 4 එකේ 5 එකේ target එක 5 එකේ target එක ගන්නේ කොහමද 2 එකට තිබ්බා 3 එකට තිබ්බා 4 එකට තිබ්බා ඔයාලා එන්න මේ විදියට සාගස් ටික අපිට ගන්න පුළුවන් right දැන් එතකොට අපි බලමු අර මං කියපු අන්තිමට කිව්ව එක හරිද කියලා. ඒ කියන්නේ 1 එකට වඩා 3 එක දික් වෙනවා 3 එකට වඩා 5 එක දික් වෙන්න ඕනේ. right ඔන්න බිඳුවේ ඉඳන් එකට තියලා බැලුවා 1.5යි 1යි දෙකේ ඉඳන් 3ට තියාගත්ත එතන 2.2යි 1යි 4 ඉඳන් 5ට තියාගත්ත ඒක 2.6යි 7යි. එතකොට එකට වඩා 3 ලොකුයි 3ට වඩා 5 ලොකුයි. right ඒක ඇවිල්ලා rule එකක් leading diagonal එක. එහෙම නැත්නම් මේ expanding diagonal එක තියෙන ඒක rule එකක්. හරිද traders? හරි. එතකොට මෙන්න මේ විදිහට තමයි leading diagonal එකේ එහෙම නැත්නම් expanding diagonal එකේ rules ටික සහ guidelines ටික සහ අපි retracement level extensions levels අපි දැන් කතා කරා. හරිද? දැන් අපි යන් real chart එකකට example එකක් බලන්න. දැන් අනිවාර්යෙන් මම විශ්වාස කරනවා දැන් අපේ video series 1 2 එක බැලුවා නම් අනිවාර්යෙන් ඒව දැන් ඔයාලගේ charts වල එකටම මේ low time frames වල 1 minute 5 minute 15 minutes වල ඔයාලා මේ impulsive wave diagonals වගේ count කරන්න යන්න එපා. එතකොට ඔයාලට මේක එපා වෙනවා. අනිවාර්යෙන් 1 month ඉඳලා පටන් ගන්න. 1 month ඉඳලා පටන් ගන්න 1 month වල chart එකේ ලොකු history එකක් නැත්තම් 1 week දාගන්න 1 week එකේ ලොකු history එකක් නැත්තම් අනිවාර්යෙන්ම 1 day වගේ දාගන්න analyze කරන්න පුරුදු වෙන්න impulsive wave වදින්න ඊට පස්සේ diagonals හදාද බලන්න. එතකොට ඔයාලට ඒව back test කරලා බලන්න. එතකොට ඔයාලට පුළුවන් ඉක්මනට ඒ higher time frames වලින් තමයි පටන් ගන්න ඕනේ. higher times වලින් තමයි පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් low time frame වලින් පටන් ගත්තොත් අනිවාර්යෙන් ඔයාලා මේක ඔයාගේ ඔළුවට යන්නේ නැහැ. හරිද? අපි දැන් යන් real chart එකේ example කීපයක් බලන්න. හරි. තව එහෙනම් අපි වැඩි කතා නොකර අපි chart එකට ආවා. හරිද? right. එහෙනම් අපි දැන් chart එකට ඇවිල්ලා ඉන්නේ. හරිද? දැන් මම ඉන්නේ EGLD coin එකේ. ඔයාලත් මේ වීඩියෝ බලන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාලත් මේක coin එක open කරගන්න. right? හරි. දැන් මෙතනදී මට පේනවා impulsive wave පේනවා, zigzag පේනවා, leading diagonal එකක් පේනවා, හැමදේම පේනවා. අපි මෙතන දැන් scenario එක අපි දැන් calculate කරන්න පටන් ගමු. හරිද? දැන් හොඳට මතක් කරන්න leading diagonal එකක් එහෙම නැත්නම් expanding diagonal එක පළවෙනි wave එක මොකද්ද වෙන්න ඕනේ? හරිද? පළවෙනි wave එක වෙන්න ඕනේ. පළවෙනි wave එක zigzag එකක් හරි impulse එකක් හරි වෙන්න ඕනේ. හරිද? මේ වගේ එකක් නෙවෙන්න ඕනේ. හරිද? දැන් අපි මෙතන බලමු. දැන් මෙතන very සරලව අපිට පේනවා. හරිද? right? හරි. දැන් මම මෙතන 1 කට වගේ දාගත්තාම 1 කට දාගත්තා. හරි. 6ක් තමයි මේ pattern එක තනිකර fully හැදිලා තියෙන්නේ. ABC මෙතනත් leading diagonal මෙතනත් ending diagonal එකක් තියෙනවා. right. හරි ending diagonal leading diagonal ඔක්කොම මේකේ තියෙනවා. impulsive wave ඔක්කොම තියෙනවා. හරි මේක ඔක්කොම chart patterns හදලා තියෙන්නේ 6x වලින් තමයි හදලා තියෙන්නේ. මම නිකන් ඔයාලට පෙන්නන්න සරලව මම මෙතනදී right මෙතන මේව ගන්නවා. හරිද? ඔන්න මම wave 1 එක 2 එක 3 එක 4 එක 5 එක එතකොට major 1 එකක් ඉවර කරලා 2 එක 3 එක තමයි දැන් form වෙන්නේ. එහෙම නැත්නම් මේක ABC එකක් වෙන්නත් පුළුවන්. හරිද? right. දැන් අපි මේක in detail අපි දැන් check කරගමු. හරිද? දැන් මෙතනදී අපි Fibonacci retracement එකම බලමු. හරිද? පළවෙනි wave එක ඔන්න ගියා. පළවෙනි wave එකේ තියෙන trader 6 එකක්. හරිද? අපි මේක
අර ලොකුවට 15 මිනිත් වලට ගිහිල්ලා මම ඔයාලට පෙන්වන්නේ නැහැ. මොකද ඔයාලට නැත්තම් කම්ප්ලිකේට් වෙනවා. මොකද ඔයාලා තාම ප්‍රැක්ටිස් කරලා නැති ඉන්න මේ ලෝ ටයිම් ෆ්‍රේම් වල ප්‍රැක්ටිස් කරලා නැති ඉන්න අපි ටිකක් ලාස්ට් ටයිම් ෆ්‍රේම් එක බලමු. හරිද? ඔන්න 1 2 එක 3 4 මම 5 එක දැනට මේ විදිහට තියා ගන්නවා. හරිද? හරි. දැන් wave 2 එකේ මොකද්ද ඉන්වැලිඩේෂන් ලෙවල් එක? මෙතනනේ වෙන්න ඕනේ. මේ wave 0 එකේ ස්ටාර්ටින් පොයින්ට් එකනේ. එතකොට wave 2 එක රීටෙස්ට් කරලා තියෙන්නේ කොමන් ටාගට් වලින්ද කීවෙනි ටාගට් එකෙන්ද කියලා අපි බලමු. ෆිබොනාචි දාගන්න රීට්‍රේස්මන්ට් ලෙවල් වල wave 2 එකේ අපි බලමු ෆිබොනාචි රීට්‍රේස්මන්ට් tool එක යූස් කරා බිඳුවේ ඉඳන් එකට ඔන්න දාගත්තා 0.786. හරිද? 786 කොමන් ටාගට් එකක් 0 අපේ wave 2 එකේ. right. ඔන්න wave 2 එක okay. right. හරිද? wave 3 එකේ එක්ස්ටෙන්ෂන් එකනේ අපි Fibonacci trend base fib extension එක යූස් කරන්නේ කොහොමද? බිඳුව 1 2ට තියා ගන්නවා ලීඩින් ඩයගනල් එකේ ටාගට්ස් ටික. දැන් ඔයාලා නෝට් ඩවුන් කරලා ඇති කියලා මම විශ්වාස කරනවා. කීයද තියෙන්නේ? right. මම මේක fib එක okay. right. දැන් මෙතන හොඳට බලන්න. හරිද? දැන් මෙතනදී ඔයාලා තර්ක කරන්න පුළුවන් දැන් මිනිමම් ටාගට් වලට ඇවිල්ලා නැහැ. හරිද? මිනිමම් ටාගට් වලට ඇවිල්ලා නැහැ. හරිද? මිනිමම් ටාගට් එකට ඇවිල්ලා නැහැ. දැන් අපි කොහමද දැන් ඔයාලා කොහමද එතකොට මේක ඉන්වැලිඩ්ද? නැහැ. හරිද? එතකොට බලන්න මෙන්න මේ විදියට. right. මෙතනත් ABC එකක් ගිහිලා තියෙන්නේ මෙතන පොඩි කරෙක්ෂන් එකක් එක ගිහිලා තමයි තියෙන්නේ මේක ලෝ තව ටිකක් ලෝ ටයිම් ෆ්‍රේම්ස් වලට ගිහලාට පස්සේ ඒක ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මට අර ට්‍රේඩ් කරලා ඇනලයිස් කරලා ප්‍රැක්ටිස් එක නිසා තමයි මම මේ විදියට යන්නේ right එතකොට මෙතනත් ABC එකක් තමයි ගිහිලා තියෙන්නේ ABC හරිද මේ C wave එක ඇවිල්ලා ගිහිලා තියෙන්නේ 1 2 3 4 මෙතන ගිහිලා තියෙන්නේ 1 2 3 4 5 right 1 2 3 4 5 මෙතන මම ඔයාලට පෙන්නන්න මෙතන මේ 1 2 3 4 5 මෙතන තියෙන්නේ මේ එන්ඩින් ඩයගනල් එක කොහොද right එන්ඩින් ඩයගනල් එක එතන මෙතන මම ඒකත් ඔයාලට පෙන්නන්න ලෝ ටයිම් ෆ්‍රේම්ස් වල ගිහලා අපි දැන්ට මේක කතා කරන් යන්න හරිද දැන් මම දැන් කතා කරේ මේ wave 3 එක දැන් කොමන් ටාගට් එකට ඇවිල්ලා නැහැනේ දැන් අපේ හරිද කොමන් ටාගට් එක මොනවද මේ 1.2 1.272 1.414 1.618 ඒකකටවත් ඇවිල්ලා නැහැ හරිද right මම මෙතන values ගන්නවා right කොමන් ටාගට් එකට එතකොට අපි බලනවා මෙතන 6 එකක් තියෙන wave 1 එකේ 6 එකක් තියෙන්නේ මෙතනත් 6 එකක් තියෙන්නේ කොමන් ටාගට් එකට ආවේ නැහැ මම මෙතනදී ගන්නේ මම measure tool එක පාවිච්චි කරලා මෙතන ඉඳන් 0 එකේ ඉඳන් 1 එකට කොච්චරක් ඇවිල්ලාද කියලා බලනවා 100ට එතකොට මෙතන තියෙන 17.95යි හරිද මම නැවත පාරක් බලනවා wave 2 එකේ ඉඳන් 3 එකට කොච්චරක් ගිහිලාද 121.19 මොකද්ද රූල් එක දැන් රූල් එක මතක තියාගන්න wave 1 එකට වඩා wave 3 එක දික් වෙන්න ඕනේ wave 3 එකට වඩා wave 5 එක දික් වෙන්න ඕනේ එතකොට කොමන් ටාගට් එකට ආවේ නැතත් මෙතන හැදිච්ච පැටර්න් එක මෙතනත් 6 එකක් ඇතුළේ තියෙන්නේ මෙතනත් 6 එකක් ඇතුළේ තියෙන්නේ කොමන් ටාගට් එකට ආවේ නැතත් wave 1 එකට වඩා wave 3 එක දිගයි right හරි ඒකත් හරි දැන් අපි බලමු ට්‍රේඩර්ස් wave 4 එකේ කොමන් ටාගට් එකට ඇවිල්ලාද rules break වෙලාද කියලා හරිද rules break වෙලාද නැහැ හරිද rule break වෙලා නැහැ මොකද හේතුව මෙතන wave 4 එක overlap වෙලාද wave 2 එකත් එක නෑ මේක උඩින් රීට්‍රේස් කරලා තියෙන්නේ Fibonacci level කොහොමද බලන්නේ Fibonacci retracement tool එක use කරා 2 එකේ ඉඳන් 3 එකට Fibonacci දාගත්තා රීට්‍රේස් කරලා තියෙන්නේ කොහෙන්ද 0.618 වලින් right හරි ඒකත් හරි දැන් අපි බලමු wave 5 එක මොදර මතක් කරගන්න දැන් ඔයාලා මතක් කරගන්න leading diagonal එක wave 5 එක මොකද්ද වෙන්න පුළුවන් overshoot කරන්න පුළුවන් ඔන්න පෙන්නන්නම් මම ඒක ඔයාලට diagonal එක මම 6ක් මෙතනදී හරි මේ තියෙන්නේ in leading diagonal fifth wave can overshoot එතකොට ඔයාලට පේනව නේද මෙතන overshoot වෙලා තියෙනවා කියලා wave 5 එක
හරි දැන් wave 5 එක ගන්න කොහොමද wave 5 එක ගන්න Fibonacci trend based extension එක use කරනවා අපි 2 එකට දා ගන්නවා 3 එකට දා ගන්නවා 4 එකට දා ගන්නවා එතකොට leading diagonal එකේ wave 4 එකේ මම active කරන් තියෙන්නේ right මෙතනදී මම එතන අයින් කර ගන්නවා දා ගන්නවා right common target reach කරලා අපේ target common target වලට වඩා price එක reach වෙලා තියෙනවා හරිද ඔයාලා normally අනිවාර්යයෙන්ම කරන්න ඕනේ අනිවාර්යයෙන්ම common target වලට එද්දි ආවට පස්සේ take profit කරගන්න මේක තව යන්න පුළුවන් නමුත් අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න take profit ගන්න හරිද හරි දැන් ඔන්න අපි wave 4 එකත් ගිහිලා තියෙන්නේ හරිද wave 4 එක අපි බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා wave 4 එකෙත් මෙතන ABC එකක් ගිහිලා තියෙන්නේ right ABC එකක් ගිහිලා තියෙන්නේ හරි දැන් ඔන්න මෙතන හරි මම මෙතනද ඔයාලට ending diagonal එක පෙන්නන්න right මෙතන ඔයාලට ending diagonal එකක් තියෙනවනේ right මම මේක chart එක මේ හරි zoom කරලා පෙන්නුවොත් right මෙතන මේ ending diagonal එකක් තියෙන්නේ ending කොහමද තියෙන්නේ හරි මම 2 hour එකේ ඉන්නේ මෙතන 1 2 3 4 5 හරිද දැන් මේක අපි තව ටිකක් සමහර විට මේක අපිට බලා ගන්න පුළුවන් විතරනේ තනිකර clear zigzag වලින් තමයි මේ ending diagonal එක හදලා තියෙන්නේ හරිද traders හරිද ඔන්න හොඳට බලන්න මෙතන traders දැන් මම මේක 13 minute වගේ තවත් දාගමුකෝ chart එක ටිකක් මුනාම අපිට chart එක ටිකක් අමාරු වෙනවා low time frame එකදී මොකද මේක අපි පරණ history එකක් බලන නිසා හරිද බලන history එකක් බලන නිසා මෙතන ඔයාලට පේනවා traders මෙතන මේ බලද්දි මෙතන මේ ending diagonal එක කොහමද wave එක හදන්නේ ending diagonal එක හදන්නේ zigzag විතරයි හරිද zigzag විතරයි දැන් මෙතන මේ A B C මෙතන wave 1 එක හරිද A B C 2 එක right මෙතන A B C A B C A B C right සරලව ගන්න මේක ලොකුවට හිතන්න එපා මේ pattern එක හොඳට බලන්න ලොකුවට සමහර වෙලාවට ඔයාලා බලන්න යන්න එපා මේකේ මේ හරියටම count එක හරියටම මේක මොකද්ද වෙලා තියෙන්නේ ඒ විදියට practice කරන්න යන්න එපා එතකොට ඔයාලා ගොඩක් confuse වෙනවා මේක low time frames වලටම ගිහිල්ලා 15 minute 5 minute 1 minute වලට ගිහිල්ලා එතන තියෙන දේවල් ලොකුවට බලන්න යන්න එපා හරිද මොකද මේ market මාර විදියට market volatile වෙනවා මෙතන ගියත් ඔයාලා confuse වෙනවා සරලව ගන්න ඔයාලා මේක practice කරනකොට මේක නිකම්ම ඔයාලට එකට යනවා හරිද right මම ඔයාලට එතකොට ending diagonal එකක් මෙතන පෙන්නුවා right දැන් මම ඔයාලට impulsive පෙන්නන්නම් මෙතන හරිද impulsive wave එක හරි මෙතන තියෙනවා impulse එක හරි කොහොමද impulse එක ගන්නෙ හරිද මෙතන 1 2 3 4 5 right තාම මම correction patterns කරේ නැති හින්දා මම මෙතන scenario එක මම ඔයාලට explain කරන්නයි මෙතන තියෙන්නේ zigzag pattern එකක් ABC එකක් හැදිලා තමයි මේ wave 5 එක ගිහිලා තියෙන්නේ හරිද zigzag pattern කරපු නැති හින්දා තාම මම ඔයාලා ඒක ගැන ලොකුවට මේව ගන්න බෑ මම ඔයාලට තවත් දෙයක් මෙතනදී මේව කරන්න මම ඉස්සරහ තවත් මේක explain කරන්න wave 3 එකක් අපි යනවා කියලා volume එක දාගමු අපි right wave 3 එකක් සාමාන්‍යයෙන් run වෙනකොට traders හරිද මෙන්න මේ වගේ ලොකු volume එකක් market එකේ ඔයාලට පේනවා හරිද මේ වගේ ලොකු volume එකක් පේනවා මේ volume එක අඩු වෙද්දී මේ volume එක අඩු වෙනවා කියන traders
මේ වොලියුම් එක අඩු වෙනවා කියන ට්‍රේඩර්ස් මේ wave 4 එකක් තමයි රන් වෙන්නේ. කියන්නේ wave 1 එක ගිහිල්ලා wave 2 එක ගිහිල්ලා wave 3 එක යනකොට ගොඩක් ලොකු වොලියුම් එකක් තියෙනවා. මේ වොලියුම් එක කන්ඩෙන්ස් අඩු වෙනවා කියලා කියන්නේ wave 4 එක තමයි ඒ වෙලාවේ ෆෝම් වෙන්නේ. ඊට පස්සේ wave 4 එක කම්ප්ලීට් කරලා wave 5 එක motive wave එකක් විතර wave 5කින් නැවත පාරක් උඩට යන්න ඕනේ. right ඒකත් ඔලුවට මතක තියාගෙන අපි ඉස්සරහට ඒ ගැන තව ටිකක් ඉදිරියට තව ටිකක් කතා කරමුකෝ. right එතකොට ඔන්න මම මෙතනදී example කිහිපයක් මරන් පෙන්නුවා. මෙතන leading diagonal එක පෙන්නුවා. right එතකොට ඔයාලට පේනවනේ මේ structure එක දකිද්දිම leading diagonal එකක් කියලා පේනවා. මෙතන structure එක දකිද්දිම ending diagonal එකක් කියලා පේනවා. rules ටික ඔලුවට දාගන්න. rules ටික ඔලුවට දාගෙන මේක practice කරන්න. හරිද? දැන් මේක මේ වගේ count එකක් catch කරගත්ත කෙනෙක් traders හරිද? මේ වගේ count එකක් catch කරගත්ත traders කරගත්තොත් මොකද්ද කරන්න පුළුවන්? leading diagonal එකක් වුණා කියන්නේ අපිට නැවත පාරක් මෙතනින් මේ take profit එක ගත්තට පස්සේ common target වල sell වෙන්න පටන් ගන්නවා අනිවාර්යෙන්. එතකොට මෙතන wave එකක් හරි wave 1 එකක් හරිනේ. දැන් මම මොකද්ද කිව්වේ? note එකට ගියොත් නැවත පාරක් normally මොකද්ද වෙන්නේ? normally හැදෙන්නේ leading diagonal එකක් wave 1 එකක හරි wave එකක හරි. හරිද? එතකොට මෙතන එතකොට මේ ගියේ wave එකක් හරි wave 1 එකක් හරි. එතකොට wave 1 එක complete කරලා අපිට හොඳ sell එකක් catch කරගන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. හරිද? ඊට පස්සේ මෙතන හැදෙන pattern එක අපිට බලලා common target වලට ආවද කියලා බලලා අපිට පුළුවන්නේ right අපි බලමු Fibonacci දාගෙන කීයෙන්ද රීටෙස්ට් කරලා තියෙන්නේ 0.618 0.5 0.618 ඉටලි. හරිද? මෙතන correction pattern එකයි සහ common target එකට ආවට පස්සේ අපිට පුළුවන් නැවත පාරක් මේ buy එකට එන්න වෙන්න. මොකද මේ වැටුනේ එක්ක A B එකක් එක්ක 2 එකක්. 2 එකෙන් පස්සේ මොකද්ද යන්න පුළුවන්? එක්ක wave C එකක් right එක්ක wave 3 එකක් right මම ඔයාලට තේරුණා ඇති විශ්වාස කරන අනිවාර්යෙන් කලබල වෙන්න එපා. අපි තව ටිකක් අපි ඉස්සරහට වීඩියෝ සීරීස් එක කරගෙන යනකොට මම තව උදාහරණ රියල් chart එකේ පෙන්නනවා. මම මේක ඔයාලට හොඳට ක්ලියර් කරනවා අනිවාර්යෙන්ම මේ leading diagonal ending diagonal මේවා සම්බන්ධ. හරිද? right එතකොට ඔයාලත් ප්‍රැක්ටිස් කරන්න අනිවාර්යෙන්ම leading diagonal දැන් ඔයාලා rules ටික දන්නවා. stars chart ඔයාලා කැමති chart එකක් අරගෙන අනිවාර්යෙන්ම low time frames වල යන්න එපා. අනිවාර්යෙන්ම අඩුම ගානේ 2 hour 4 hour වගේ charts දාගන්න. ගොඩක් හොඳයි 1 week 1 month වල ඉඳන් පටන් ගත්තොත්. එතකොට ඔයාලට chart එක ගොඩක් ලොකු දේවල් පේන්නේ නැහැ. සරලව ඔයාලට පේනවා. එතකොට එතනින් පටන් ගන්න. එතනින් පටන් අරගෙන ඔයාලට පුළුවන් හොඳ ඇනලයිසර් කෙනෙක් වෙන්න. ඊට පස්සේ ඔයාලා ටික low time frames වලට එන්න. හරිද? entry එකක් ගද්දී අනිවාර්යෙන් low time frames වල scenario එක check කරන්න ඕනේ. නැතුව මේ higher time frames වල බලලා entry ගන්න එපා. අපි අනිවාර්යෙන් elliott wave වල entry එකක් ගද්දී අනිවාර්යෙන්ම higher time frame වල බලලා අපි low time frame වල check කරලා තමයි entry එකක් ගන්නෙ. හරිද traders?